කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයෙන් පාලවිය හන්දියෙන් කල්පිටිය මාර්ගයට වැටුණට පස්සේ ඔයාලා මේ දකින ලුණු ලේවායන් ඒ වගේම මෑතකදී ඉදිවෙච්ච සුලන් මිදිලි බලාගාර වගේම ශාස්ත්‍රීක පොල්වතු පහු කරමින් කිලෝමීටර් 31ක් ගියාට පස්සේ ශ්‍රී ලංකා වාසී කිතුණු ජනයාගේ අතිමහත් ගරු බුහුමනට පාත්‍ර වෙන තලවිල ශුද්ධ ආනාමුනිතුමියගේ දේවස්ථානය අපිට දැක බලා ගන්න පුළුවන්. මේ භූමියේ පළවෙනි දේවස්ථානය ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1739 දී පොල්ලතු සෙවිලි කරලා. ඊට අවුරුදු 98කට පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1837 දී අපි මේ දකින තලවිල ශුද්ධ වූ ආනාමුනිතුමියගේ දේවස්ථානය ඉදි කරලා තියෙනවා. සන්තානමෑනියනේ දෙව්මව්ගේ මාතෘනේ ජේසුස් තුමාන් වෙතේ අප නිසා යාඥාවේ සන්තානමෑනියනේ දෙව්මව්ගේ මාතෘනේ ජේසුස් තුමාන් වෙතේ අප නිසා යාඥාවේ. ශුද්ධ වූ ආනාමුනීශ්වරිය වෙනුවෙන් මේ දේවස්ථානයේ වාර්ෂිකව මංගල්‍ය පූජාවන් දෙකක් සිදු කරන අතර ඉන් පළමුවෙනි මංගල්‍ය පූජාව සිදු කරනු ලබන්නේ මාර්තු මාසයේ දෙවැනි ඉරුදිනයි. තම දීවර කර්මාන්තය සාර්ථක කර ගැනීමට ශුද්ධ වූ ආනාමුනීශ්වරියකින් ලැබුණු ආශිර්වාදයට ස්තුති ප්‍රශංසා කිරීමට දීවර ජනතාව ඔරුවලින් පැමිණ සිදු කරන මේ මංගල්‍ය ඔරු මංගල්‍ය ලෙස හැඳින්වේ. මෙම දේවස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන දෙවන මංගල්‍ය පූජාව පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ පළවෙනි ඉරුදිනයි. ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණෙන කිතුණු බැතිමතුන් දින ගණනාවක් තිස්සේ දේවස්ථානයේ අවට කූඩාරම් ගසාගෙන රැඳෙමින් පවත්වනු ලබන මේ මංගල්‍ය කූඩාරම් මංගල්‍ය ලෙස හැඳින්වේ. ඒ වගේම අගෝස්තු මාසයේ පවත්වන මේ මංගල්‍ය සඳහා කිතුණුවන් කරත්ත මගින් අතීතයේදී සහභාගී වීම නිසා මේ මංගල්‍ය කරත්ත මංගල්‍ය ලෙසද හඳුන්වනු ලබයි.